හරි ආයුබෝවන් දුවේ පුතේ අපි අද 10 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේ දෙවෙනි අදියර දෙවෙනි සම්මන්ත්‍රණය නැත්නම් දෙවෙනි පේපර් සාකච්ඡාව මේකෙදි අපි සාකච්ඡා කරන්නේ පුතේ ඔයාලට අර මීට කලින් අපි සාකච්ඡා කරපු ටෙස්ට් පේපර් එක තියෙනවනේ අන්නේ ටෙස්ට් පේපර් එකේ දෙවෙනි කොටසේ ප්‍රශ්නේ ගන්න ඔබ ගාව පේපර් එක තියෙනවා නම් මේ වෙනකොට මේ පේපර් එක ලියලා ඉවර වෙලා ඔබගේ හරි වැරදිතාවය නැත්නම් නිවැරදිතාවය පරීක්ෂා කරන්න. ඔබට දීලා තියෙනවා දෙවෙනි කොටසේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. බලන්න හොඳට. ඒ පහත එක වගුවේ දැක්වෙන්නේ ආවර්තිතා වගුවේ පළමු මූලද්‍රව්‍ය 20න්. කොටසක් සහ ඒවා පිහිටන ආකාරයයි. නිවැරදි සංකේත නොවේ කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ ඔබට මෙන්න මේ වගුව දීලා තියෙනවා. ඔබේ පේපර් එකේ මේ වගුව දීලා තියෙනවා. පැහැදිලි නේද? රයිට්. එතකොට අපෙන් අහනවා ප්‍රශ්න කීපයක් මෙන්න මේ වගුව උපයෝගී කරගෙන. මේ වගුව අනුසාරයෙන් අහන්නේ ප්‍රශ්න ටික. දැන් මේක ආවර්තිතා වගුව. ඔයාලා ආවර්තිතා වගුවේ දන්නවනේ කොටස් ටික. මේ අතර තියෙන ඒවට කියන්නේ කාණ්ඩ. මේ පළවෙනි කාණ්ඩය, දෙවෙනි කාණ්ඩය, තුන්වෙනි කාණ්ඩය, හතරවෙනි කාණ්ඩය, 5, 6, 7, 8. මේ අතර තියෙන ආවර්තාංක. නේද? පළවෙනි ආවර්තය, දෙවෙනි ආවර්තය, තුන්වෙනි ආවර්තය. එහෙමනේ. එතකොට මේ ආවර්තිතා වගුවෙන් අපිට ගොඩක් දේවල් රසායන විද්‍යාවේ පහසුවෙන් ගන්න පුළුවන්. එතකොට පළවෙනි එක අහනවා එක ප්‍රශ්නය R හි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. R. මේ බලන්න. එක ප්‍රශ්නය අහනවා R වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. R කියන්නේ මෙයානේ. R. එතකොට මෙයාගේ ආවර්තාංකය 2. ඒ කියන්නේ කවච දෙකක් තියෙනවා. කාණ්ඩාංකය 6. අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. එහෙනම් මෙයාගේ කවච දෙකක් තියෙනවා R වල. කවච දෙකක් තියෙනවා. අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. එතකොට පළවෙනි කවචයේ පිළිලන්නේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මේක. එහෙනම් මේක අපි ලියුවොත් කොහොමද එන්නේ? 2යි 6. ඔන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගන්න ලේසි ක්‍රමය 2යි 6. පැහැදිලි නේද? දෙවෙනි එක අහනවා T හා V මූලද්‍රව්‍ය වල සංයුජතා ලියන්න. T හා V මූලද්‍රව්‍ය. ඒ කියන්නේ T කියන්නේ මෙයා. T කියන්නේ මෙයා. V කියන්නේ මෙයා. T හා V මූලද්‍රව්‍ය වල සංයුජතා. කොහොමද පුතේ සංයුජතාව ගන්න? සංයුජතාව ගන්න හරි ලේසි. අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ගන්න නැත්නම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගන්න. එතකොට මෙයාගේ කවච 3ක් තියෙනවා. අවසාන කවචයේ එකක් තියෙනවා. එතකොට T වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එනවා 2යි 8යි 1 කියලා. T වල. ඒ කවච 3යි අවසාන කවචයේ 1යි. එහෙනම් දැන් මෙයා ස්ථායි වෙන්න ඉලෙක්ට්‍රෝන එකක් පිට කරන නිසා T වල සංයුජතාව වෙනවා 1. 1. එකයිනේ පිට කරන්නේ. සංයුජතාව 1 එනවා. පැහැදිලි නේද? ඊළඟට අපි අහන්නේ V වලනේ. V වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගන්න මේ විදිහට. V කවච 3ක් තියෙනවා. අවසාන කවචයේ 5ක් තියෙනවා. එහෙනම් එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි 5 වෙන්න ඕන. 2යි 8යි 5. එතකොට එයා ස්ථායි වෙන්න ඉලෙක්ට්‍රෝන 3ක් ගන්න නිසා මෙයාගේ සංයුජතාව V වල 3 වෙනවා. එහෙනම් T වල 1යි V වල 3යි සංයුජතාවය. පැහැදිලි නේද? රයිට් හරි. ඊළඟට තුන්වෙනි එක අහනවා Y හා W වලින් සෑදෙන සංයෝගයේ සහ Q හා R වලින් සෑදෙන සංයෝගයේ සූත්‍ර ලබා ගන්න. Y හා W මේ බලන්න. එතකොට Y කියන්නේ පුතේ මෙයා. Y. එතකොට Y කියලා කියන්නේ දෙවෙනි කාණ්ඩයනේ. දෙවෙනි කාණ්ඩය. එතකොට අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 2ක් තියෙනවා. 2ක් තියෙනවා නම් Y ස්ථායි වෙන්න ඉලෙක්ට්‍රෝන 2ක් පිට කරනවා. එහෙනම් Y වල සංයුජතාව 2 වෙන්න ඕනේ. W කියන්නේ මෙයානේ. අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. එහෙනම් ස්ථායි වෙන්න එකක් ගන්න ඕනේ. එහෙනම් W වල සංයුජතාව 1 වෙන්න ඕනේ. දැන් ඔබට තියෙන තම පහසුයි සංයුජතා 2 මාරු කරන්නනේ. සංයුජතා 2 මාරු කරන්න. මෙතෙන්ට එනවා 1, මෙතෙන්ට එනවා 2. එතකොට සූත්‍රය YW2 කියලා එනවා. YW2. හරි නේද? QR බලන්න පුතේ. QR.
එතකොට Q කියලා කියන්නේ මෙයා. Q. හරි නේද? Q. R කියන්නේ මෙයා. දැන් බලන්න අර විදිහටම. මෙයාගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. එතකොට ස්ථායී වෙන්න ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරන නිසා සංයෝජතාව දෙකයි. මෙයාගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. 6යි. එතකොට ස්ථායී වෙන්න ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්න නිසා සංයෝජතාව දෙකයි. එතකොට සංයෝජතාව දෙක මාරු කරපුවාම මෙතෙන්ට දෙක එනවා. මෙතෙන්ට දෙක එනවා. මේ වගේ අවස්ථාවක පුතේ අර කුඩාම අනුපාතයේ සරලම අනුපාතයටනේ ගන්නෙ. එතකොට අන්න අපි සරලම අනුපාතය ගන්න දෙකෙන් බෙදනවා. නේද? එතකොට සූත්‍රය QR කියලා එනවා. QR කියලා. පැහැදිලි නේද? right. ඔන්න සූත්‍ර ගත්තා. දැන් ඊළඟට බලන්න. ඊළඟට කියනවා 4. පිහියකින් පවා කැපිය හැකි මෘදු ලෝහය කුමක්ද? පිහියකින් පවා කැපිය හැකි මෘදු ලෝහය සෝඩියම්නේ. එතකොට අපිට සෝඩියම් කියලා දාන්න බෑ. හේතුව මේ වගුවෙන් උත්තර දෙන්න ඕනේ. එතකොට දැන් ඔබ දැනගන්න ඕනේ සෝඩියම් කියන මූලද්‍රව්‍ය නිරූපණය කරන සංකේතය මොකක්ද? සෝඩියම් තියෙන්නේ මෙතනනේ. එහෙනම් සෝඩියම් නිරූපණය වෙන්නේ T වලින්. එහෙනම් පුතේ 4 වෙනි එකට පිළිතුර T. පියකින් පවා කැපිය හැකි මෘදු ලෝහය සෝඩියම්. සෝඩියම් නිරූපණය කරන්නේ T වලින්. එහෙනම් T. පස්වෙනි එක බලන්න. ප්‍රශ්නාංක 5. ප්‍රශ්නාංක 5 ද්විපරමාණුක වායු ලෙස ඇති මූලද්‍රව්‍ය දෙකක් නම් කරන්න. ද්විපරමාණුක පුතේ අපේ සිලබස් එකේ වායු ගත්තොත් වායු වර්ග දෙකක් තියෙනවනේ. මොනවද? ඒක පරමාණුක වායු තියෙනවා. ඒක පරමාණුක වායු තියෙනවා. ද්විපරමාණුක වායු තියෙනවා. ඒක පරමාණුක වායු තියෙනවා ද්විපරමාණු. ඒක පරමාණුක වායු කියන්නේ හීලියම්, නියෝන්, ආගන්. මේක. මේවා ඒක පරමාණුක වායු වෙනවා. ඒ කියන්නේ බන්ධන හදන්න නැතුව සංයෝජනය වෙන්නේ නැතුව වායුවක් විදියට තියෙනවා. නිෂ්ක්‍රීය වායු කියන්නේ මෙයාට. ඒක පරමාණුක වායු, නිෂ්ක්‍රීය වායු. ද්විපරමාණුක වායු කියන්නේ පරමාණු දෙකක් එකට බැඳිලා වායුවක් විදියට තියෙනවා. මෙන්න මේවා තියෙන්නේ ද්විපරමාණුක වායු. H2 තියෙනවා, O2 තියෙනවා, N2 තියෙනවා, F2 තියෙනවා, නේද? Cl2 තියෙනවා. මෙන්න මේ වගේ ඒවා ද්විපරමාණුක වායු විදියට තියෙනවා. පැහැදිලි නේද? එතකොට දැන් අපෙන් අහන්නේ ද්විපරමාණුක වායු ලෙස ඇති මූලද්‍රව්‍ය දෙකක් නම් කරන්න. මේ වායු නිරූපණය කරන සංකේත මේකෙන් ගන්න ඕනේ. දැන් මෙතන තියෙනවා R කියන්නේ ඔක්සිජන් තියෙන තැනනේ. මෙතන ඉන්න ඔක්සිජන්. පැහැදිලිද? එතකොට මෙතන ඉන්නවා හයිඩ්‍රජන්. හයිඩ්‍රජන්. මෙතන ඉන්නවා ක්ලෝරින්. එහෙනම් දෙකක් ගන්න පුළුවන් අපිට ලේසියෙන්ම. කවුද දෙක? P ගන්න පුළුවන්. පස්වෙනි එකට P ගන්න පුළුවන්. P කියලා කියන්නේ හයිඩ්‍රජන් ඉන්න තැන. එහෙනම් එයා ද්විපරමාණුක වායුවක්. R ගන්න පුළුවන්. R කියන්නේ ඔක්සිජන් ඉන්න තැන ඉන්න කෙනා. එයා ගන්න පුළුවන්. W ගන්න පුළුවන්. ඔය තුන් දෙනාගෙන් දෙන්නේ ඔබ ලිව්වනම් පිළිතුර නිවැරදි. පැහැදිලි නේද? 6 වෙනි එක නිෂ්ක්‍රීය වායු දෙක. නිෂ්ක්‍රීය කියන්නේ ඒක පරමාණුක වායු. මෙන්න මේ 8 වෙනි කාණ්ඩේ. 8 වෙනි කාණ්ඩේ දෙන්නෙක් ඉන්නවා කවුද? නිෂ්ක්‍රීය වායු විදියට S සහ X. S සහ X. පැහැදිලි නේද? ඊළඟ 7 වෙනි එක බලන්න. ප්‍රශ්නාංක 7. ප්‍රශ්නාංක 7 සූර්ය කෝෂ ඩයෝඩ ආදී සෑදීමට ගන්නා මූලද්‍රව්‍ය. පුතේ සූර්ය කෝෂ හදන්න ගන්නේ සිලිකන්නේ. ඩයෝඩ අර්ධ සන්නායකයක්නේ. අර්ධ සන්නායක විදියට ගන්න සිලිකන්. සිලිකන් නිරූපණය වෙන්නේ ආවර්තවගේ මෙතනනේ. සිලිකන් නේද? හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ක්ලෝරින්, නියෝන්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්. එහෙනම් මෙතනට එන්නේ සිලිකන්. එහෙනම් සිලිකන් නිරූපණය කරන්නේ 7 වෙනි එක. සිලිකන් නිරූපණය කරන්නේ ඉසට. සිලිකන් නිරූපණය කරන්නේ ඉසට. පැහැදිලි නේද? 8 වෙනි එක බලන්න. ඊයත මූලද්‍රව්‍ය වල නිවැරදි සංකේත යොදාගෙන ඊට අදාළ ස්ථාන නිරූපණය වන පරිදි දෙවන වගුව සම්පූර්ණ කරන්න. ඊයත මූලද්‍රව්‍ය වල නිවැරදි සංකේත යොදාගෙන
නිවැරදි සංකේතය. ඒ කියන්නේ ඊට අදාළ නිවැරදි සංකේතය. එහෙනම් පුතේ ආවර්තවක අපි නිරූපණය කරද්දී මෙතන මේ බලන්න. දැන් මේකනේ ආවර්තවක. එතකොට P කියන්නේ හයිඩ්‍රජන්. එහෙනම් මෙතන එන්න ඕන P වෙනුවට හයිඩ්‍රජන්. හරි නේද? ඊළඟ Q කියලා කියන්නේ හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, මෙතන දෙන්නේ බෙරිලියම්. බෙරිලියම් නේ. බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, එතකොට මෙතන ඔක්සිජන්. හරි නේද? ඔක්සිජන්, ෆ්ලෝරින්, මෙතන දෙන්නේ නියෝන්. ලේසි නේවන? නියෝන්. නේද? එතකොට මෙතන සෝඩියම්. එතකොට මැග්නීසියම් නෑ, මෙතන ඇලුමිනියම්. මෙතන සිලිකන්, මෙතන ෆොස්ෆරස්, සල්ෆර් නෑ, මෙතන ක්ලෝරින්, X වෙනුවට ආගන්, පොටෑසියම්, Y වෙනුවට කැල්සියම්. ඔන්න ඔය ටික දාලා තියෙන්නේ. එතකොට ඔබ ඔන්න ඔය විදිහට නිරූපණය කරන්න ඕනේ. හරි නේද? right. එතකොට ඒ ටික ඉවරයි. 9 වෙනි එක බලන්න. ඒ කියano ප්‍රථම අයනීකරණ ශක්තිය යනු කුමක්ද? ඒක නම් පුතේ පාඩම් ගන්න ඕනේ. මොකද්ද ප්‍රථම අයනීකරණ ශක්තිය මතකද බලන්න? වායුමය අවස්ථාවේ ඇති මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන එකක් ඉවත් කර වායුමය අවස්ථාවේ ඇති ඒක ධන අයනයක් සෑදීම සඳහා ලබා දිය යුතු ශක්තිය. අය කියන්නේ වායුමය අවස්ථාවේ ඇති මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන එකක් ඉවත් කර වායුමය අවස්ථාවේ ඇති ඒක ධන අයනයක් සෑදීම සඳහා ලබා දිය යුතු ශක්තිය. හරි නේද? එතකොට ඔන්න පළවෙනි ප්‍රශ්නේ A කොටස අපිට අවසන් වෙනවා. ඊළඟට ඔබට තියෙන්නේ B කොටස. ඔබට B කොටසේ දීලා තියෙනවා වගුවක්. B කොටසේ දීලා තියෙනවා වගුවක් නේද? මෙන්න මෙහෙම. A 27.13 right. B දීලා තියෙනවා 32.16. C දීලා තියෙනවා 40.20. 40.18 නේ. C 40.18. D දීලා තියෙනවා 35.17. ස්කන්ධ ක්‍රමාංකයේ පරමාණුක ක්‍රමාංකය නිරූපණය කරලා තියෙනවා. ඒකේ මෙතන මෙයාගේ දීලා තියෙනවා 40 කියලා. හරි? එයාගේ දීලා තියෙනවා 40 කියලා. නේද? ඊළඟට දීලා තියෙනවා D වල මෙතන තියෙන ස්කන්ධ ක්‍රමාංකය. මේ බලන්න. පළවෙනි එක දීලා තියෙන්නේ ස්කන්ධ ක්‍රමාංකය. සම්පූර්ණ කරන්න. ස්කන්ධ ක්‍රමාංකය. right. මෙයාගේ ස්කන්ධ උඩින් තියෙන ස්කන්ධ ක්‍රමාංකය. එතකොට මෙයාගේ 27යි. මෙයාගේ 32යි. නේ? මෙයාගේ 40යි. මෙයාගේ 35යි. ඔන්න ස්කන්ධ ක්‍රමාංකය සම්පූර්ණ කරා. හරි නේද? ඊළඟ PNE සංඛ්‍යා ප්‍රෝටෝන, නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන. ප්‍රෝටෝන, නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන. ප්‍රෝටෝන සංඛ්‍යාවනේ පරමාණුක ක්‍රමාංකය කියන්නේ. එහෙනම් මෙයාගේ ප්‍රෝටෝන 13යි. නේද? ඊළඟ නියුට්‍රෝන ගන්න අර අණුපිළිවෙලට තියෙන දෙපේ. නියුට්‍රෝන ගන්න මෙයාගෙන් මෙයා අඩු කරනනේ. නියුට්‍රෝන 14යි. ඉලෙක්ට්‍රෝන ගන්න ප්‍රෝටෝන ගන්නට සමානයිනේ. 13යි. එහෙනම් ප්‍රෝටෝන 13යි, නියුට්‍රෝන 14යි, ඉලෙක්ට්‍රෝන 13යි. මෙයාගේ ප්‍රෝටෝන 16යි. ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන ගන්න මේකෙන් මේක අඩු කරන්න 32කින් 16යි, ඉලෙක්ට්‍රෝන 16යි. මෙයාගේ ප්‍රෝටෝන 18යි, නියුට්‍රෝන ගන්න මේකෙන් මේක අඩු කරන්න 40න් 18ක් අඩු වුනහම 22යි, ඉලෙක්ට්‍රෝන ගන්න 18යි. මෙයාගේ ප්‍රෝටෝන 17යි, නියුට්‍රෝන ගන්න මේකෙන් මේක අඩු කරන්න 18යි, ඉලෙක්ට්‍රෝන 17යි. පැහැදිලි නේද? කාණ්ඩාංකය අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන ගානට සමාන වෙනවා.
එතකොට මෙයාගේ කාණ්ඩාංකය එනවා. දැන් මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගන්නකො. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 8 3 නේ. එතකොට කාණ්ඩාංකය 3. මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 8 6 නේ. 2 8 6 නේ. එතකොට කාණ්ඩාංකය 6. මෙයාගේ ඉලෙක්ට්‍රෝන ගාන 18යි නේ. එතකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 8 8. එතකොට කාණ්ඩාංකය 8. මෙයාගේ ඉලෙක්ට්‍රෝන ගාන 17යි නේ. ඒකේ වින්‍යාසය ගන්න 2 8 7. එහෙනම් කාණ්ඩාංකය 7. පැහැදිලි නේද? ඊළඟ ආවර්තාංකය. ආවර්තාංකයේ කවච ගානට සමාන වෙනවනේ. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 8 3නේ. එතකොට කවච 3ක් තියෙනවා. ශක්ති මට්ටම් 3ක් තියෙනවා. එහෙනම් කාණ්ඩාංකය 3 ආවර්තාංකය 3. මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 8 6නේ. අවසාන කවචය 6 නිසා කාණ්ඩාංකය 6. කවච ගාන 3යි. ඒ නිසා ආවර්තාංකය 3. මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 8 8. කවච 3යි. තුන්වෙනි එක. මෙයාගේ 2 8 7. හැම එකකම එතකොට කවච ගාන සමානයි. එහෙනම් කවච ගාන සමාන වෙනකොට 2 8 3 වෙනවා. පැහැදිලි නේද? තේරුණා නේද? right. කරන්ට් එක ගියානේ පුතේ. චුට්ටයි දිනේ කරන්ට් එක ගියා. කමන්නේ අපි ලියමු. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය බලන්න. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මෙයාගේ 2 8 3. නේද? 2 8 3යි. මෙයාගේ 16නේ. එතකොට 2 8 6. 2 8 6. එතකොට ඊළඟට right බලමු අපි ඊළඟ කෙනාගේ එතකොට ඉලෙක්ට්‍රෝන ගාන 18යි නේ. එතකොට 2 8 8. ඊළඟ කෙනාගේ 2 8 7. 2 8 7. පැහැදිලි නේද? right ඊළඟ සංයුජතාව. සංයුජතාව කියන්නේ පොතේ ස්ථායි වෙන්න මොකද කරන්න කියන එකනේ. එතකොට මෙයා ඉලෙක්ට්‍රෝන 3ක් පිට කිරීමේ හැකියාවක් තියෙනවනේ. ඒ නිසා සංයුජතාව 3යි. මෙයා ඉලෙක්ට්‍රෝන 2ක් ගන්න එකනේ කරන්නේ ස්ථායි වෙන්න. ඒ නිසා සංයුජතාව 2යි. මෙයා පොතේ ස්ථායි වෙන්න ඉලෙක්ට්‍රෝන ගන්නෙත් නැහැ පිට කරන්නෙත් නැහැනේ. ඒ නිසා සංයුජතාව 0යි. මෙයා ස්ථායි වෙන්න ඉලෙක්ට්‍රෝන 1ක් ගන්න නිසා සංයුජතාව 1යි. පැහැදිලි නේද? ඔන්න සංයුජතාව සහිත ඒ වගුවත් සම්පූර්ණ කරා. පැහැදිලි නේද? එතකොට පුතේ ඔන්න අපි පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ටෙස්ට් පේපර් 1 කියන එකේ දෙවෙනි කොටසත් මේ වෙනකොට අවසන් කරලා තියෙනවා. මේ වීඩියෝ එක නැරඹීම තුළින් ඔබට රසායන විද්‍යාවේ ප්‍රශ්න වලට මේක ඇත්තටම හැදිලා තියෙන්නේ පළම 10 ශ්‍රේණියේ 3 වෙනි පාඩමෙන් ගොඩක් ඒවා. ඒ නිසා ඔබට ඒ කොටස සෑහෙන දුරට අවබෝධ වෙන්න ඇති, පිළිතුරු ලිවීමේ හැකියාව ලැබෙන්නට ඇති. පැහැදිලි නේද? එතකොට මෙවැනිම ඉදිරි වීඩියෝ වලින් ඔබට තවත් ප්‍රශ්න ගණනාවකට පිළිතුරු නැරඹීමේ හැකියාව තියෙනවා. ඒ නිසා සම්බන්ධ වෙන්න දිගින් දිගටම අපිත් එක්ක ඔබට දෙවන වාර පරීක්ෂණයට අදාළ ප්‍රශ්න විශාල ප්‍රමාණයක් අපි මේ වීඩියෝ වලින් සාකච්ඡා කරනවා. හරි නේද? රයිට්. හරි පුතේ එහෙනම් ඔබට යමක් දැනගැනීමට අවශ්‍ය නම් නැවතත් මගේ දුරකථන අංකය 07162565400 ඒකට කතා කරන්න ඔබට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ හැකියාව තියෙනවා. හරි. අයිබෝවන්